ඇයි අපිට අපිව විශ්වාස නැත්තේ? ආයිබෝවන් ඔයාලා හැමෝටම. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද මම වැඩකට නැති කෙනෙක් කියලා? කණ්ණාඩි ඉස්සරහට ගියාම තමන්ගේ අඩුපාඩු විතරක්ම දකිමින් අනිත් අයගේ සාර්ථකත්වය දිහා බලලා අනේ මටත් එහෙම වෙන්න තිබ්බනම් කියලා අනන්තවත් හිතිලා ඇති. කවුරු හරි මොනා හරි කිව්වොත් ඒක හිතට අරගෙන ඇත්තටම මට මේක කරන්න බැහැ කියලා ඔයා ඔයාගේ හීන අතෑරලා ඇති. මම අද ඔයාට කියන්නේ මේ ලෝකෙ කිසිම මිනිසෙක් උපතින්ම දුර්වල නැහැ. අපේ දුර්වලකම තියෙන්නේ අපේ හිතේ විතරමයි. අද මම ඔයාට කියලා දෙනවා ඔයාගේ ඇතුලේ නිදාගෙන ඉන්නේ දැවැන්තයා අවදි කරලා ලෝකයටම පේන්න නැගිටින්නේ කොහොමද කියලා. ඔයා අලියෙක්ව දැකලා තියෙනව නේද? අලියා කියන්නේ මොන තරම්නම් ශක්තිමත් සතෙක්ද නේද? හැබැයි අලියා පොඩි කාලේ එයාව බැඳලා තියෙන්නේ පොඩි දන්වැලකින්. ඒ කාලෙදී අලියා ඒ දන්වැල කඩන්න උත්සාහ කරත් ඒක බැරි වෙනවා. අන්තිමටම අලියා ලොකු වුණාට පස්සෙත් හිතන්නේ මට මේ දන්වැල කඩන්න බැහැ කියලා. ඊට පස්සේ අලියා කවදාවත් ඒ දන්වැල කඩන්න උත්සාහ කරන්නේ නැහැ. අපේ ජීවිතත් අන්න ඒ වගේ. ඉස්කෝලේදී කවුරු හරි කිව්වද නැත්තම් කලින් වෙච්ච පරාජයක් නිසා අපි හිතාගෙන ඉන්නවා මට බැහැ කියලා. අදේ පරණ දන්වැල කඩලා දාන්න වෙලාව හරි. ඔයා ලොකු වෙලා දැන්. ඔයා දැන් ශක්තිමත්. ඒක මුලින්ම ඔයා විශ්වාස කරන්න. ඔයා ඒබ්‍රහම් ලින්කන් ගැන අහලා තියෙනව නේද? එයා ඇමරිකාවේ ජනාධිපති වෙන්න කලින් ජීවිතේ හැම තැනකදීම වගේ පරාද වුණා. ව්‍යාපාර අසාර්ථක වුණා, මැතිවරණ වලින් පෙරදුනා, මානසිකව වැටුණා. හැබැයි එයා එක දෙයක් විශ්වාස කරා. මම අද පෙරදුනාට මම පරාජිතයෙක් නෙවෙයි කියලා. අන්තිමේදීම ලෝකෙම දන්නා ශ්‍රේෂ්ඨ නායකයෙක් උනේ ඒ ආත්ම විශ්වාසය නිසා. වැටෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි වැටුණ තැනම ඉන්න එකයි ප්‍රශ්නේ. ඔයාටත් පුළුවන් ඒ පරාජයන් පඩිපෙලක් කරගෙන ඉහළටම යන්න. ආත්ම විශ්වාසය කියන්නේ එක රැයකින් එන දෙයක් නෙවෙයි. ඒක පුරුද්දක්. අද ඉඳන් කණ්ණාඩි ඉස්සරහට ගිහින් ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඔව් මට පුළුවන් කියලා කියන්න. ඔයා කරන පුංචිම ජයග්‍රහණයකදී පවා ඔයා ඔයාටම ස්තුති කරගන්න පුරුදු වෙන්න. අනුන්ගේ සහතික පත්‍ර වලින් ඔයාගේ වටිනාකම මනින්න ඉඩ දෙන්න එපා. ඔයාගේ වටිනාකමේ තීරණය කරන්නේ ඔයාම විතරයි. ඔයා කවුද කියලා ලෝකයට පෙන්වන්න කලින් ඔයා කවුද කියලා ඔයාට ඔප්පු කරගෙන ඉන්න. ඉතින් මම අද ඔයාගෙන් එක දෙයක් ඉල්ලනවා. අදින් පස්සේ මට බැහැ කියන වචනේ ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න. ඔයා හිතනවට වඩා ගොඩාක් දේවල් ඔයාට කරන්න පුළුවන්. අද ඔයා මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී ඔයා ඔයාටම දෙන පොරොන්දුව මොකක්ද? මම අද ඉඳන් මාව විශ්වාස කරනවා කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ එක කමෙන්ට් එක ඔයාගේ අලුත් ගමනේ පළමු පියවර වෙයි. මම ඔයාගේ ජයග්‍රහණය දකින්නකම් ඔයා එක්කම ඉන්නවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙක්ව දිරිමත් කරන්න මේක ෂෙයා කරන්න. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.